බෝස් එකට උත්තරේ 3 අපි පොඩ්ඩක් මේකේ වටපිටාව බලමු. පොඩි විවරණයක් වගේ එකක්. අපි ගත්තොතින් අපිට සිලබස් එකේ කාබෝහයිඩ්‍රේට් බලන්න ප්‍රධාන වශයෙන් 3ක් ඉගෙන ගන්න තියෙනවා. පළවෙනි එක තමයි මොනොසැකරයිඩ්, ඊට පස්සේදී ඩයිසැකරයිඩ්, ඊට පස්සේ පොලිසැකරයිඩ්. ඊට පස්සේදී අපි ගත්තොතින් මෙන්න මේ මොනොසැකරයිඩ් කාණ්ඩ කිහිපයක් තියෙනවා අපිට ඉගෙන ගන්න. ඒ පළවෙනි එක තමයි ට්‍රයෝස. කාබන් 3ක් තියෙන මොනොසැකරයිඩයක් තමයි අපිට ට්‍රයෝස. මෙන්න මේ ට්‍රයෝස අපිට ට්‍රයෝස වලට උදාහරණ විදියට ගන්න පුළුවන් ග්ලිසරයිල්ඩිහයිඩ් සහ ඩයිහයිඩ්‍රොක්සි ඇසිටෝන් කියන දෙක. ඊට පස්සේදී අපි ගත්තාන් පස්සේ ට්‍රයෝස වලින් පස්සේ අපි එනවා ටෙට්‍රෝස වලට. ඒකෙදී අපිට මෙන්න මේ ටෙට්‍රෝස වලට උදාහරණ විදියට දෙන්න පුළුවන් එරිත්‍රෝස්. ඊට පස්සේදී එරිත්‍රෝස් ට්‍රයෝස ටෙට්‍රෝස. ඊට පස්සේ අපි එන්නේ පෙන්ටෝස. කාබන් 5ක් තියෙන මොනොසැකරයිඩ් කාණ්ඩයක්. කාබන් 5ක් තියෙනවා කියලා කියන්නේ මේ අපේ උත්තරේ තියෙන RNA අයිති වෙන්නේ මේ පෙන්ටෝස සීනි කාණ්ඩයට. මේකෙදී අපිට රයිබෝස් සහ ඩිऑක්සි රයිබෝස් කියන මේ දෙකම ගන්න පුළුවන් මේ පෙන්ටෝස සීනි කාණ්ඩයට. ඊට පස්සේ අපි එනවා හෙක්සෝස කාණ්ඩයට. මේ හෙක්සෝස කාණ්ඩයට ප්‍රධාන වශයෙන් 3 දෙනෙක් අයිති වෙනවා. කවුද ඒ 3 දෙනා? ග්ලූකෝස්, ෆ්‍රක්ටෝස් සහ ගැලැක්ටෝස් කියන 3 දෙනා. අපි දන්නවා ග්ලූකෝස් කියන්නේ ජලයේ දිය වෙන C. අපි ගත්තොත් මේකේ ශක්‍රීය ව්‍යුහය මේ විදිහට අපිට අඳින්න පුළුවන්. පළවෙනි කාබන් එක, දෙවෙනි කාබන් එක, තුන්වෙනි කාබන් එක, හතරවෙනි කාබන් එක, පස්වෙනි කාබන් එක, ඊට පස්සේ මේ විදිහට ඔක්සිජන්, මෙතෙන්ට CH2OH, මෙතෙන්ට OH, මෙතෙන්ට H, OH. අපි දන්නවා කාබන්ගෙන් යට OH කාණ්ඩයක් තියෙනවා නම් ඒක ග්ලූකෝස් විදිහට අපිට ගන්න පුළුවන්. ඒ වගේම ඒ පැත්තෙම පළවෙනි කාබන් නුත් පළවෙනි කාබන්ගේ OH එක යට තියෙනවා නම් අපි දන්නවා ඒක ඇල්ෆා ග්ලූකෝස් කියලා. ඇල්ෆා ග්ලූකෝස්. ඊට පස්සේදී මේක මේ විදිහට දෙපැත්ත මාරු වුණොත් මෙතෙන්දී මේක බීටා ග්ලූකෝස් එකක් වෙනවා. ඊට පස්සේදී අපිට බීටා ග්ලූකෝස් සහ ඇල්ෆා ග්ලූකෝස් වලින් පස්සේදී අපිට එනවා ෆ්‍රක්ටෝස්. ෆ්‍රක්ටෝස් කියන්නේ කාබන් 5ක් තියෙන මොනොසැකරයිඩයක්. ඒ කියන්නේ පංචාස්ත්‍රාකාරයි විදියට එන්නේ අපිට. මේ විදිහට අපිට ෆ්‍රක්ටෝස් වල ශක්‍රීය ව්‍යුහය අඳින්න පුළුවන්. මේකෙදිත් අපිට ඇල්ෆා බීටා කියන කොටස් දෙකකට බෙදෙනවා. මේ තියෙන්නේ ඇල්ෆා ෆ්‍රක්ටෝස් එකක්. ඊට පස්සේදී අපිට මේක බීටා කරගන්න ඕන නම් මේ විදිහට උඩට අපිට OH එක දාන්න පුළුවන්. ඊට පස්සේදී අපිට තියෙන්නේ ගැලැක්ටෝස්. මේ ගැලැක්ටෝස් කියන්නේ මොකද්ද? ගැලැක්ටෝස් කියන්නේ අපි දන්නවා ලැක්ටෝස් හැදෙන්නේ මේ ගැලැක්ටෝස් අණුවක් සහ ග්ලූකෝස් අණුවක් එකතු වෙලා. ඒ වගේම කලින් අපි කිව්ව ෆ්‍රක්ටෝස් සහ ග්ලූකෝස් එකතු වෙලා අපිට ඩයිසැකරයිඩයක් වෙන මොකද්ද සුක්‍රෝස් හදාගන්න පුළුවන්. ඒ වගේම ග්ලූකෝස් අණු දෙකක් එකතු වෙලා මොකද්ද හැදෙන්නේ? මෝල්ඩෝස්. ඒ වගේම ඇල්ෆා ග්ලූකෝස් දෙකක් එකතු වෙලා තමයි අපි අරතන හැදුවේ මොකද්ද? ග්ලූකෝ මේ මෝල්ඩෝස්. ඒ වගේම ඇල්ෆා නෙමෙයි බීටා ග්ලූකෝස් දෙකක් එකතු වෙලා හැදුවොත් අපි දන්නවා ඒක සෙලබයෝස්. ඒක ඩයිසැකරයිඩයක්. ඊට පස්සේදී අපි ගැලැක්ටෝස් වල හිටියේ. ගැලැක්ටෝස් වල චක්‍රීය ව්‍යුහය අපි අර මේ ග්ලූකෝස් වල ගත්තා වගේම මේ විදියට අරගෙන ඒකේ මෙන්න මේ හතරවෙනි කාබන් එකේ උඩට තමයි එන්නේ OH එක. එතකොට තමයි අපිට මේක මොකද්ද ගැලැක්ටෝස් අණුවක් කියලා හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. මේක ඔක්සිජන් එක. ඊට පස්සේදී
මේකෙත් ඇල්ෆා බීටා කියලා කොටස් දෙකක් තියෙනවා. මේ තියෙන්නේ බීටා, මේ තියෙන්නේ ඇල්ෆා. ඊට පස්සේදී අපි මොනොසැකරයිඩ් ටික කතා කරා. මොනොසැකරයිඩ් වලින් පස්සේ අපි යනවා ඩයිසැකරයිඩ් සෙට් එකට. ඉතින් කතා කරන්නේ ඔව්. ඊට පස්සේදී අපි යනවා පොලිසැකරයිඩ්. පොලිසැකරයිඩ් වලදී ප්‍රධාන වශයෙන් කාණ්ඩ තුනක් තියෙනවා. මොකක්ද ඒ තුන? පිෂ්ඨය, උසස් ශාකවල සංචිත ආහාරය. ඊට පස්සේ අපිට සෙට් වෙනවා දෙවනියට සෙලියුලෝස්. සෙලියුලෝස් කියන්නේ මොකද්ද? ශාක සෛලවල ශෛල විත්‍ය හැදලා තියෙන්නේ සෙලියුලෝස් වලින්. ඒ වගේම ඊට පස්සේදී අපිට සෙට් වෙන්නේ මොකද්ද? ග්ලයිකෝජන්. සතුන්ගේ සංචිත ආහාරය තමයි ග්ලයිකෝජන්. දිලිය ගත්තත් ඊට පස්සේදී බැක්ටීරියා ඔය ඕන එක සංචිත ආහාරය වෙන්නේ ප්‍රධාන වශයෙන් ග්ලයිකෝජන්. වෙන වෙන ඒවා තියෙන්න පුළුවන් ප්‍රධාන වශයෙන් ග්ලයිකෝජන්. ඊට පස්සේදී අපි මේ තුනට කතා කරා. ඊට පස්සේදී පළවෙනි එකට උත්තරේ වෙන්නේ උත්තරය අංක 3 රයිබෝස්. ඊට පස්සේදී අපි යනවා දෙවනි ප්‍රශ්නෙට සියලුම බැක්ටීරියාවන්. අපි දන්නවා සියලුම බැක්ටීරියාවන් ඒකසෛලිකයි. අපි අනිත් උත්තර ටිකත් බලමු. සියලුම බැක්ටීරියාවන් නිර්වායු වේ. එහෙම වෙන්න බෑනේ. අපි දන්නවා ප්‍රධාන වශයෙන් ශුද්ධජීවීන් කාණ්ඩ ශ්වසනාකාර හතරක් තියෙනවා. ස්වායු, අනිවාර්ය සායු කියලා කියන උදාහරණ අපිට. අනිවාර්ය සායු, අනිවාර්ය නිර්වායු, ඒ වගේම වෛකල්පික නිර්වායු සහ ශුද්ධවාතකාමී. මෙන්න මේ හතරෙන් පළවෙනි එක තමයි අනිවාර්ය සායු. අනිවාර්ය සායුකට අපිට එනවා ඇසොටෝබැක්ටර්, ග්ලූකොනොබැක්ටර් වගේ කට්ටිය. ඒ වගේම මයික්‍රෝබැක්ටීරියම්ස්ලා වගේ කට්ටිය. අපි ගත්තොත් ඒ කියන්නේ සියලු බැක්ටීරියාවන් නිර්වායු වෙන්න බෑ. දැන් අපි කතා කරා අනිවාර්ය ස්වායු ජීවියෙත් ඉන්නවා. අපි අනිත් තුනට උදාහරණ පොඩ්ඩක් බලමු. අනිත් තුනට උදාහරණ විදිහට ගත්තොත් අනිවාර්ය නිර්වායු කට්ටියන්ට අපිට මීතන ස්පීසිස්, ඒ වගේම ක්ලොස්ට්‍රිඩියම් ස්පීසිස් සහ ෆියුගෝබැක්ටීරියම් ස්පීසිස් අපිට ගන්න පුළුවන්. ඊට පස්සේදී අපි ගත්තන් පස්සේදී වෛකල්පික නිර්වායු කට්ටියන්ට ඊස්ට්, අපේ සිලබස් එකේ තියෙන ඊස්ට් වලට ඊස්ට් ඒකසෛලික දිලීරය ඊස්ට් වලට කියන්නේ සැක්‍රොමයිසිස් සර්විසිය කියලා. ඊට පස්සේදී අපි ගත්තන් පස්සේ අපිට තව උදාහරණයක් විදිහට ගන්න පුළුවන් ඊකෝලයි, එස්ටෙර්චියා කෝලයි. ඊට පස්සේදී අපිට වෛකල්පික නිර්වායු වලින් පස්සේදී සෙට් වෙනවා ශුද්ධවාතකාමී. අපිට ඒකට උදාහරණ විදිහට ගන්න පුළුවන් ලැක්ටෝබැසිලස් වගේ කට්ටිය. ඒ කියන්නේ පළවෙනි උත්තරේ වැරදි, නිර්වායු වෙන්නේ නැහැ සියලුම බැක්ටීරියාවන්. ඊට පස්සේදී අපිට දෙවැනි එකට සෙට් වෙනවා සියලුම බැක්ටීරියාවන් ස්වයං පෝෂී වෙනවලු. එහෙම වෙන්නේ නැහැ. අපි දන්නවා ශුද්ධ ජීවීන්ගේ ප්‍රධාන වශයෙන් පෝෂණ කාණ්ඩ හතරක් අපිට ඉගෙන ගන්න තියෙනවා. මොකක්ද මේ පෝෂණ කාණ්ඩ හතර? පළවෙනි එක තමයි ප්‍රකාශ ස්වයං පෝෂී. ඊට පස්සේදී අපි සෙට් වෙනවා ප්‍රකාශ විෂම පෝෂී. ඊට පස්සේදී රසායනික ස්වයං පෝෂී. ඊට පස්සේදී අපි සෙට් වෙනවා රසායනික විෂම පෝෂී. අපිට මේ ප්‍රකාශ ස්වයං පෝෂීන්ට උදාහරණ විදියට හරිත සල්ෆ බැක්ටීරියා සහ දම් සල්ෆ බැක්ටීරියා ගන්න පුළුවන්. ප්‍රකාශ විෂම පෝෂී කට්ටියන්ට අපිට ගන්න පුළුවන් හරිත නොවන සල්ෆ බැක්ටීරියා සහ දම් නොවන සල්ෆ බැක්ටීරියා. රසායනික ස්වයං පෝෂීන්ට ගන්න පුළුවන් අපිට නයිට්‍රජන් චක්‍රයේදී සෙට් වෙනවා කවුද? නයිට්‍රෝසොමෝනාස්, නයිට්‍රෝබැක්ටර් වගේ කට්ටිය. රසායනික විෂම පෝෂී කට්ටියන්ට අපිට බොහෝ බැක්ටීරියා, ඒ වගේම දිලීර වගේ කට්ටිය අපිට ගන්න පුළුවන්. අපි ගත්තොත් ප්‍රකාශ ස්වයං පෝෂීන්ගේ ශක්ති ප්‍රභවය වෙන්නේ සූර්ය ශක්තිය. වගේම ශක්ති ප්‍රභවයේ සූර්ය ශක්තිය, කාබන් ප්‍රභවය වෙන්නේ අකාබනික කාබන්. ඒ වගේම මේකෙදි ප්‍රකාශ කියන කැලේ තියෙනවා නම් අපි දන්නවා ශක්ති ප්‍රභවය වෙන්නේ සූර්ය ශක්තිය. ඒ වගේම විෂම පෝෂීයක් නම් අපිට ඒකට ගන්න පුළුවන්
අකාබනික නෙවෙයි කාබනික රසායනික ද්‍රව්‍ය වලින් තමයි ප්‍රකාශ විෂම පෝෂීන්ගේ කාබන් ප්‍රවේය වෙන්නේ කාබනික රසායනික ද්‍රව්‍ය. ඊට පස්සේ රසායනික විෂම පෝෂීන්කට ගියන් පස්සේදී රසායනික ස්වයං පෝෂණ කියන්නේ මෙතන කතා කරපු ප්‍රකාශ ස්වයං පෝෂණයට වඩා වෙනස් ශක්ති ප්‍රභවයක් ගන්න. ඒ කියන්නේ රසායනික ස්වයං පෝෂණය කියන්නේ ශක්ති ප්‍රභවය විදියට කාබනික නෙවෙයි අකාබනික අකාබනික සංයෝග විවිධ පරිවර්තන වලට ලක් කරලා ශක්තිය නිෂ්පාදනය කරගන්නවා. ඒ වගේම කාබන් ප්‍රභවය විදියට අපිට ගත්තන් පස්සේදී අකාබනික කාබන්ම තමයි ගන්න පුළුවන් වෙන්නේ. ඒ කොහොමද අපි කියන්නේ? මේක ස්වයං පෝෂණය හින්දා. අපිට පස්සේ අපිට යන්න පුළුවන් රසායනික විෂම පෝෂණ වලට. ඒ කියන්නේ රසායනික විෂම පෝෂණ වලදී කාබනික රසායනික ද්‍රව්‍ය විවිධ පරිවර්තන වලට ලක් කරලා අපිට මෙන්න මේ කට්ටිය ශක්තිය නිෂ්පාදනය කරගන්න. ඒ වගේම කාබන් වලින් ඒ කට්ටිය කාබන් ප්‍රභවය සපුරා ගන්නවා. ඒ කියන්නේ දෙවන උත්තරෙත් වැරදි ස්වයං පෝෂී වෙන්නේ නැහැ. ඊට පස්සේ සියලුම බැක්ටීරියාවන් ව්‍යාධි ජනකින් වෙන්නේ නැහැ. ඊට පස්සේදී සියලුම බැක්ටීරියාවන් කාර්බනික ප්‍රයෝජනයක් වත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ උත්තරේ 4 සියලුම බැක්ටීරියාවන් ඒකසෛලිකයි. ඒ වගේම අපි දන්නවා බැක්ටීරියා ප්‍රාග්න්‍යෂ්ටිකයි. වගේම කශිකා වගේම ප්‍රාවරයක් සෛල විත්තියක් චක්‍රීය DNA අණුවක් වගේ කොටස් වලින් සමන්විත වෙනවා බැක්ටීරියාවක්. ඊට පස්සේදී අපි ඊයන් පස්සේ තුන්වෙනි ප්‍රශ්නේ වෛරස් සම්බන්ධයෙන් පහත වගන්ති සලකන්න. ඒ සෛල ව්‍යුහයක් නොමැත. සෛලීය ව්‍යුහයක් නොමැත. ඒ කියන්නේ සෛලීය ව්‍යුහයක් කියන්නේ ප්‍රාග්න්‍යෂ්ටික හෝ සූනෂ්ටික. අපි දන්නවා වෛරස් වලට ප්‍රාග්න්‍යෂ්ටික හරි සූනෂ්ටික කියලා හරි කිසිම සෛල සංවිධානයක් සෛල ව්‍යුහයක් නැහැ. ඊට පස්සේදී දෙවන එක RNA සහ DNA ද්විත්වයම අඩංගු වෙනවලු. වැරදි. අපිට වෛරස් වල සෙට් වෙන්නේ DNA හෝ RNA එකක්. DNA තියෙන්න පුළුවන් RNA තියෙන්න පුළුවන් දෙකම තියෙන්න බෑ. ඊට පස්සේදී තුන්වෙනි ප්‍රකාශය නැත්නම් C ප්‍රකාශයේදී සියල්ලන්ම අනිවාර්ය පරිපෝෂණය ගන්න හරි සියල්ලන්ම අනිවාර්ය පරිපෝෂණය වෙනවා. ඒ කියන්නේ උත්තරේ අංක 5 A සහ C තුනට උත්තරේ 5. ඊට පස්සේ අපිට එන්නේ හතරවෙනි ප්‍රශ්නේ. හතරවෙනි ප්‍රශ්නේ අපි දන්නවා ලැක්ටෝස් ගැන අපි කලින් කතා කරා. ලැක්ටෝස් කියන්නේ මොනයින්ද හැදුනේ? ලැක්ටෝස් හැදුනේ ග්ලූකෝස් සහ ගැලැක්ටෝස් එකතු වෙලා ග්ලූකෝස් සහ ගැලැක්ටෝස් එකතු වෙලා ලැක්ටෝස් හැදුනා. අපි ලැක්ටෝස් වලට කියනවා කිරිසීනි කියලා. මෙන්න මේ කිරිසීනි ජල විච්ඡේදනය කරාම මොකක්ද හැදෙන්නේ කියන්නේ අපි කතා කරා දැනු ග්ලූකෝස් සහ ගැලැක්ටෝස්. උත්තරේ අංක 3. ඊට පස්සේදී අපිට එනවා පස්වෙනි ප්‍රශ්නේ රළු අන්තප්ලාස්මීය ජාලිකා මගින් පරිවහනය කරන්නේ. අපි දන්නවා රළු කියනකොටම අපිට මතක් වෙන්නේ අන්තප්ලාස්මීය ජාලිකාවල ඉන්නව කවුද? රයිබෝසෝම්. රයිබෝසෝම මොනවද කරන්නේ? ප්‍රෝටීන සංශ්ලේෂණය කරන එක. ඒ කියන්නේ රළු අන්තප්ලාස්මීය ජාලිකා වලින් එන ඒ රයිබෝසෝම විසින් සංශ්ලේෂණය කරන ප්‍රෝටීන පරිවහනය කරනවා. ඒ වගේම සිනිඳු අන්තප්ලාස්මීය ජාලිකා ගත්තොත් අපි දන්නවා සිනිඳු අන්තප්ලාස්මීය ජාලිකා වලින් මොකද කරන්නේ? ප්‍රෝටීන සහ ලිපිඩ සහ කාබෝහයිඩ්‍රේට් මොනවද කරන්නේ? ලිපිඩ සහ කාබෝහයිඩ්‍රේට් නිෂ්පාදනය සහ පරිවහනය තමයි සිදු කරන්නේ සිනිඳු අන්තප්ලාස්මීය ජාලිකා වලින්. ඊට පස්සේදී මේකට උත්තරය තමයි රළු අන්තප්ලාස්මීය ජාලිකා වලින් පරිවහනය කරන්නේ ප්‍රෝටීන. උත්තරය අංක 2. ඊට පස්සේදී අපි මේකේ අපි අනිත් පොඩ්ඩක් ඉන්ද්‍රියකා ගැන පොඩ්ඩක් බලමු. අපි ගත්තොත් ගොල්ගි සංකීර්ණ. ගොල්ගි සංකීර්ණ වලින් මොනවද කරන්නේ? ග්ලයික ප්‍රෝටීන සහ ග්ලයිකොලිපිඩ නිෂ්පාදනය කරනවා. ඒ වගේම අපි දන්නවා ලයිසෝසෝමත් නිෂ්පාදනය කරනවා. ඒ හදන ලයිසෝසෝම් වලින් මොකද්ද කරන්නේ?
ජීරක කෘත්‍යයක් ඉටු කරනවා. ඒ වගේම ජල විච්ඡේදක එන්සයිම ගබඩා කිරීම සිද්ධ කරනවා. ඊට පස්සේ අපි ගත්තන් පස්සේ හරිත ලව කරන්නේ මොකද්ද? ප්‍රභා සංශ්ලේෂණය. ඊට පස්සේ අපිට ප්ලාස්ම පටලය ගන්න පුළුවන් වරණීය පාරගාමී පටලයක් විදිහට ක්‍රියා කරමින් සෛලය ඇතුළට තෝරාගත් ද්‍රව්‍ය වලට විතරක් ඉන්න දෙනවා. ඒ වගේම න්‍යෂ්ටිය. ඊට පස්සේදී න්‍යෂ්ටියෙන් කරන්නේ පරම්පරාවෙන් පරම්පරාවට ප්‍රවේණික ද්‍රව්‍ය සම්ප්‍රේෂණය කරනවා. ඒ වගේම සෛලයේ සියලුම ජීව ක්‍රියා පාලනය කරනවා. ඊට පස්සේදී තව අපිට තියෙනවා රික්තක වලින් මොකද්ද කරන්නේ? ඒව තියෙන ශාක සෛල වල රික්තක සහ හරිත ලවහිම රික්තක කරන්නේ සෛලයට හැඩයක් ලබා දෙනවා. ඒක විතරයි මට මතක. ඊට පස්සේදී අපිට තව තියෙනවා රයිබෝසෝම ප්‍රෝටීන් සංශ්ලේෂණය කරනවා. ඒ ටික තමයි. සයිටෝප්ලාස්මිය මොකද්ද කරන්නේ? හරියට මම මතක නැහැ. හරි, ඒ කියන්නේ පහට උත්තරේ 2 ප්‍රෝටීන. ඊට පස්සේදී 6 වෙනි ප්‍රශ්නේ ඇමයිනෝ අම්ල සම්බන්ධයෙන් නිවැරදි වන්නේ පහත සඳහන් කවරක්ද? ඇමයිනෝ අම්ල වල පෙප්ටයිඩ් බන්ධන තියෙනවලු. ඇමයිනෝ අම්ල වල නෙවෙයි පෙප්ටයිඩ් බන්ධන තියෙන්නේ. ඇමයිනෝ අම්ල කිහිපයක් එකට එකතු වෙලා හැදිච්ච ප්‍රෝටීන වල තමයි පෙප්ටයිඩ් බන්ධන හැදෙන්නේ. පෙප්ටයිඩ් බන්ධන හැදෙන්නේ කවුරු අතරද? අපි බලමු කවුරු අතරද පෙප්ටයිඩ් බන්ධනයක් හැදෙන්නේ කියලා. ඇමයිනෝ අම්ලයක් අපිට අදින්න පුළුවන් කාබන් පරමාණුවක්. මේකට කියන්නේ ඇල්ෆා කාබන් එක කියලා. ඊට පස්සේදී අපිට කාබොක්සිල් අම්ල කාණ්ඩයක් අදින්න පුළුවන්. ඒ වගේම හයිඩ්‍රජන් කාණ්ඩයක්, ඒ වගේම ඇමින් කාණ්ඩයක්, ඒ වගේම ආර් කාණ්ඩයක් තියෙනවා. මේ වගේම තවත් ඇමයිනෝ අම්ලයක් මෙතෙන්ට එනවා. මේ විදිහට අපි මේක පොඩ්ඩක් ඉනිචු COOH H NH2 NH2 ඇමින් කාණ්ඩ. අපිට මේක මේ විදිහට අදින්න පුළුවන්. C ඩබල් බොන්ඩ් එකක් එක්ක OH. මේක මේ විදිහට අපිට අදින්න පුළුවන් H දෙකක්. ඊට පස්සේදී මෙන්න මේ හයිඩ්‍රජන් පරමාණුව සහ OH පරමාණුව ගැලවිලා ගිහිල්ලා ඒ කියන්නේ H2O පරමාණුවක් මේ වෙනවා. ඊට පස්සේදී අපිට මේ දෙක අතර පෙප්ටයිඩ් බන්ධනයක් හැදෙනවා බලා ගන්න පුළුවන්. කවුරු අතරද කියන පෙප්ටයිඩ් බන්ධනයක් හැදෙන්නේ කාබන් සහ නයිට්‍රජන් අතර. කාබන් සහ නයිට්‍රජන් අතර හැදෙන මෙන්න මේ බන්ධනයට තමයි අපි කියන්නේ පෙප්ටයිඩ් බන්ධනය කියලා. පෙප්ටයිඩ්. මෙන්න මේ පෙප්ටයිඩ් බන්ධනය හැදුනා. මේ වගේ පෙප්ටයිඩ් බන්ධන රාශියක් හැදිලා බහු අවයවිකයක් වන ප්‍රෝටීන අපිට හදාගන්න පුළුවන් වෙනවා. ඇමයිනෝ අම්ල වලින් තමයි ප්‍රෝටීන හැදෙන්නේ. ඒ කියන්නේ පළවෙනි උත්තරේ වැරදි. පෙප්ටයිඩ් බන්ධන නැහැ ඇමයිනෝ අම්ල වල. මෙන්න මේ කාබන් එකට කියන්නේ අපි කාබොනයිල් කාබන් කියලා. මෙන්න මේ ඩබල් බොන්ඩ් එකේ තියෙන එකට. ඊට පස්සේදී තියෙනවා කාබොක්සිල් අම්ල සහ ඇමීන කාණ්ඩ තියෙනවා. මේ තියෙන කාබොක්සිල් අම්ල කාණ්ඩයක්, මේ තියෙන්නේ ඇමීන කාණ්ඩයක්. ඒ කියන්නේ දෙවෙනි උත්තරේ හරි. 6ට උත්තරේ 2. අපි යමු තුන්වෙනි උත්තරේට. ඇමීන කාණ්ඩය කාබොක්සිල් අම්ල කාණ්ඩයට බැඳිලා තියෙනවලු. අපිට පේනවා මෙතන ඇමීන කාණ්ඩය සහ කාබොක්සිල් අම්ල කාණ්ඩය බැඳිලා නැහැ. මොකේද? ඇමයිනෝ අම්ලය. ඇමයිනෝ අම්ලයක් ගැන අහන්නේ. මේ විදිහට තමයි අපි ඇමයිනෝ අම්ලය තිබ්බේ.
මේ තියෙන්නේ ඇමීන කාණ්ඩය, මේ තියෙන කාබොක්සිල් අම්ල කාණ්ඩය. මේ දෙකේ එකට බැඳිලා නැහැ. ඒ කියන්නේ තුන්වෙනි උත්තරෙත් වැරදි. කාබොක්සිල් අම්ල කාණ්ඩයට අයත් ඇල්ෆා කාබන් වේ. කාබොක්සිල් අම්ල කාණ්ඩයට අයත් කාබන් එක ඇල්ෆා කාබන්ලු නැහැ. මෙන්න මෙතන කාබොක්සිල් අම්ල කාණ්ඩයට අයත් කාබන් එක අපි දන්නවා. වත්ම කලිනුත් කිව්වා කාබොනයිල් කාබන් කියලා තමයි ඒකට කියන්නේ. ඒ කියන්නේ හතරවෙනි උත්තරෙත් වැරදි. අපි යමු ඊට පස්සේ පස්වෙනි උත්තරේට. සමහර ඇමයිනෝ අම්ලවල පමණක් කාබොක්සිල් අම්ල කාණ්ඩයක් අඩංගු වේ. සමහර ඇමයිනෝ අම්ල පමණක් කාබොක්සිල් අම්ල කාණ්ඩයක් තියෙනවලු නැහැ. හැම ඇමයිනෝ අම්ලයකම කාබොක්සිල් අම්ල කාණ්ඩයක් තියෙනවා. ඒ කියන්නේ පස්වෙනි උත්තරේත් වැරදි. 6ට උත්තරේ 2 කාබොක්සිල් අම්ල සහ ඇමීන කාණ්ඩයකින් ඇමයිනෝ අම්ල හැදිලා තියෙනවා. ඊට පස්සේ අපි එනවා 7 වෙනි ප්‍රශ්නේද. 7 වෙනි ප්‍රශ්නේ කියන්නේ සබන් නිෂ්පාදනයේදී සිට්‍රික් අම්ලය පාවිච්චි කරන්නේ මොකටද කියලා අහනවා. මොකටද සිට්‍රික් අම්ලය පාවිච්චි කරන්නේ? අපි දන්නවා සබන් නිෂ්පාදනය පොඩ්ඩක් සබන් නිෂ්පාදනය ගැන කතා කරමු. සබන් නිෂ්පාදනයේදී අමුද්‍රව්‍ය විදිහට පාවිච්චි කරන්නේ මොනවාද? ශාක තෙල් නැත්නම් අපි කියනවා ට්‍රයිග්ලිසරයිඩ්, ශාක තෙල් සහ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් අමුද්‍රව්‍ය විදිහට පාවිච්චි කරනවා. ඒකට කියනවා ඒකේ ප්‍රතික්‍රියාවට අපි කියනවා සැපොනීකරණ ප්‍රතික්‍රියාව කියලා. මේ සැපොනීකරණය උනම් පස්සේදී අපිට සබන් හැදෙනවා. සබන් වලට අමතරව මොනවද හැදෙන්නේ? අතුරු ඵලයක් විදිහට ග්ලිසරෝල් හැදෙනවා. ට්‍රයිග්ලිසරයිඩ් අපිට මේ විදිහට අඳින්න පුළුවන්. කාබන් 3යි. ඕකයි C double bond R1 R2 ඔක්සිජන් එකක් C double bond R3 H පරමාණු දෙකයි. මෙතන H පරමාණුයි, මෙතන H පරමාණු දෙකයි. මේ තියෙන්නේ මොකද්ද? ට්‍රයිග්ලිසරයිඩ්. ඒකත් එක්ක මොකක්ද එකතු කරනවා කියලා කිව්වේ? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එකතු කරන් පස්සේ අපිට මොකක්ද හදාගන්න පුළුවන් කිව්වේ? සබන් අණුවක් නැත්තම් මේ දම්ලවල මෙතිල් එස්ටරයක් අපිට හඳුන ගන්න පුළුවන්. කොහොමද සබන් අණුවක් අඳින්නේ? මෙන්න මේ විදිහට. මෙතන මේ විදිහට මේ බන්ධනය කැඩිලා මෙයාගේ සෝඩියම් එකත් එක්ක මෙන්න මේ දම්ල කැලේ තියෙන මේ එක අපිට සෙට් වෙනවා. ඒ කියන්නේ C double bond O R ඔක්සිජන් එකක් තියෙනවා. ඔක්සිජන් එක මයිනස් මේක සෝඩියම් එක ධනායනයක් විදිහට ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි අපිට සබන් අණුව දෙන්න පුළුවන්. අනිත් පැත්ත ගහලානේ C double bond O R කාණ්ඩය. ඊට පස්සේදී ඔක්සිජන් එක සෝඩියම් එක. ඒ වගේම අපිට මෙන්න මේකට මෙන්න මේ OH අමිතෙන්දී සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් 3ක් ඕන. මෙතෙන්ටත් ඒක 3ක් එනවා. ඊට පස්සේදී මේ 3ත් එක්ක එකතු වෙලා මේකයි මේක OH 3 මෙන්න මේ ස්ථාන තුනට එකතු වෙලා මොකක්ද හැදෙන්නේ? ග්ලිසරෝල් අණුවක් හැදෙනවා. C C C OH H වර්ගුණා H OH H H H හයිඩ්‍රජන් OH කාණ්ඩය OH කාණ්ඩය. මේකෙන් මොකද අතුරු ඵලයක් වෙච්ච ග්ලිසරෝල්. අතුරු ඵලයක් වෙච්ච ග්ලිසරෝල් ඉවත් කරන්නේ කොහොමද අපි? ඒකට තමයි අපි දාන්නේ මොකද්ද? බ්‍රයන් ද්‍රාවණිය නැත්නම් සෝඩියම් ක්ලෝරයිඩ්. සෝඩියම් ක්ලෝරයිඩ් දාලා මේ බ්‍රයන් ද්‍රාවණයෙන් අපිට මේක ඉවත් කරගන්න පුළුවන්. මේ සෝඩියම් ක්ලෝරයිඩ් ටික ඉවත් කරගන්න අපි මොකද්ද කරන්නේ? කේන්ද්‍ර අපසරණය කරනවා. ඒ වගේම මේකෙදි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ඉතුරු වෙලා තිබ්බොත් ඒක අපිට හානිදායක වෙන්න පුළුවන්. ඒක හින්දා අපි ඒකට මේක භෂ්මයක් හින්දා අපි ඒකට අම්ලයක් දාන්න ඕන උදාසීන කරන්න නම්. අපි දන්නවා අම්ලයක් සහ භෂ්මයක් ප්‍රතික්‍රියා කරාම ඒක උදාසීන කර ප්‍රතික්‍රියාවක්.
අපි මේකට දුබල අම්ලයක් තමයි දාගන්න ඕන. ප්‍රබල අම්ලයක් දාගත්තින් ඒකෙන් යම්කිසි ප්‍රමාණයක් ඉතුරු වෙලා තිබුණේ අපිට හානි වෙන්න පුළුවන්. මේකට අපි දාන්නේ මොකද්ද? සිට්‍රික් අම්ලය දුබල අම්ලයක් විදිහට සිට්‍රික් අම්ලය දානවා. ඒ කියන්නේ 7 වෙනි ප්‍රශ්නෙට උත්තරේ සබන් නිෂ්පාදනයේදී සිට්‍රික් අම්ලය සබන් සමග මිශ්‍ර කරන්න හේතුව උදාසීන කිරීමට.